वर्ष 2026 වූ අප්‍රේල් මාස 14 වෙනි අඟහරුවාදා උදෑසන 9:32ට සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. මේ වේලාවට උදාව පවතින්නේ සිකුරු හිමි වෘෂභ ලග්නයයි. වෘෂභ ලග්නයේ ලග්නාධිපති සිකුරු 12 වැන්නේ ගමන් ගැනීම සියලුම ලෝවැස්සන්ගේ වැය පක්ෂය වැඩිවීමට හේතු වීම ගැන අකමැත්තෙන් වුවද කීමට සිදු වෙනවා. සිකුරු එසේ වුවද සුරගුරු කේන්ද්‍රයේ දෙවැන්නේ ගමන් ගැනීම බොහෝ දෙනා අත මුදල් ගැවසීමට හේතුවක්. මුදල් ගැවසෙන්නේ ඉතා උනන්දුවෙන් මහන්සි වී මුදල් උපයා ගැනීමට 11 වැනි අයස්ථානයේ සෙනසුරු බලපාන නිසයි. යම් උපතකදී සෙනසුරු අයස්ථානගත වුවහොත් ඔවුන් ඉතා වෙහෙස මහන්සියෙන් මුදල් උපයා ඉතුරු කර ගැනීමටත් උත්සාහ දරනවා. අයස්ථානයේ ත්‍රිග්‍රහ යෝගයකි. එනිසා හවුල් ව්‍යාපාර දියුණු කර ගැනීමට කදිම අවුරුද්දක්. සියලුම වගා කටයුතු හා ව්‍යාපාර කටයුතු ආනයන අපනයන කටයුතු දියුණු වීමෙන් රටටම කිරි උතුරන අවුරුද්දක් වෙනවා. කේතු ගමන් කරන්නේ 4 වෙනි රාශිය නිසා විදේශවල යාමට බලාපොරොත්තු වන අයට විදේශ ගමන් සාර්ථක වෙනවා. රාහු ගමන අරඹා සිටින්නේ 10 වෙනි කර්මස්ථානයේ නිසා විදේශ රැකියා විදේශ අධ්‍යාපන දියුණු වන කාලයක්. අලුත් ගෙවල් දොරවල් වල වාසයටද ඉතාම යහපත් වසරක්. අවුරුදු උදාව උදේ 9:32ට වන අතර පුණ්‍ය කාලය පාන්දර 3 විනාඩි 8ට ආරම්භ වෙනවා. එයින් පාන්දර 3 විනාඩි 8ට පෙර කාවී සියලු වැඩ අත්හැර ඉෂ්ට දේවතානුස්මරණයේදී මෙන් තම තමන්ට විශේෂ සහනයක් ළඟා කරගත හැකියි. අවුරුදු නැකැත් ආරම්භ වන්නේ පුණ්‍ය කාලයේ අපර කොටසේයි. ඒ අනුව 14 අඟහරුවාදා උදේ 10:41ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ගිනි මොලවා කිරිබතක් විස ගැනීම සුබදායක වෙනවා. වැඩ අල්ලා ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය දවල් 12:05ට යෙදී තිබෙනවා. හිසතෙල් ගෑම අප්‍රේල් 15 බදාදා උදේ 6:54ටයි යෙදී තිබෙන්නේ. උතුරු දිශාව බැලීම යහපත්. මෙම නැකැත්වල කිසිදු දෝෂයක් නැහැ. ඊටාම හොඳ ග්‍රහ යෙදුම් සහිත හොඳ හෝරාවලින් යුතුව නැකත සම්පාදනය වී තිබෙනවා. ආහාර පිසීමේ නැකට මිථුන ලග්නය සම්භව යෙදීම ඊටාම වැදගත්. මිථුන ලග්නයේ සුරගුරු ලග්නගත වීම කෝටියක් දෝෂ භංග කරලීමක්. ගුරු ලග්නයේ තබා නැකතක් ගන්නා විට තවත් දෝෂ කිසිවක් බැලීමට අවශ්‍ය නැහැ. එමෙන්ම මේ වේලාවේ 10 වෙනි කර්මස්ථානයේ කුජ බුධ ශනි ත්‍රිග්‍රහ යෝගයේ උදා වී ඇති නිසා සියලුම විරැකියාවන්ට රැකියා ලැබෙන අවස්ථාවක් උදා වෙනවා. උත්සාහයෙන් යුතුව කටයුතු කර අතමිට සරු කර ගන්නා නැකතක්. 11 වැනි අයස්ථානයේ උච්ච රවි සමග සිකුරු සිටීම සියලුම වගා කටයුතු හා ව්‍යාපාර දියුණු වීමට හේතුවක් වෙනවා. මේ අවුරුදු නැකත රටටම හා මහජනයාට කිරි උතුරන නැකතක්. ඉපැරණි ඉතිහාසයක් ඇති ඈපා පංචාංග ලිතට අනුව ඊතා වටිනා වාසනාවන්ත සුබ මොහොතක් බැව් සතුටින් කිය යුතුව තිබෙනවා. ආහාර අනුභව කර වැඩ අල්ලා නැකත ඇත්තේ දවල් 12:05ට. ඒ වේලාවේ කටක ලග්නයේ උදාව පවතිනවා. කටක රාශියේ 9 වෙනි හා 10 වෙනි රාශිවල පිහිටි ග්‍රහ යෙදුම් අනුව ඒ වේලාවද ඉතා විශිෂ්ටයි. ඒ නිසා මෙම නැකැත්වල කිසිදු දෝෂයක් නැත. තම තමන්ට අයත් ලග්න අනුව මෙම අවුරුද්ද කෙලෙස ගත කිරීමට සිදුවේදැයි බලමු. ඒ අනුව ලග්න 4කට ඉතාම සුබඵල උදා කරන අතර තවත් ලග්න 6කට සාමාන්‍ය ප්‍රතිඵලත් විශේෂයෙන් සිංහ ලග්නයට අසුබ ප්‍රතිඵලත් විඳීමට සිදු වෙනවා.